ඉතින් ළමයි කොහොමද ඔයාලට එහෙනම් පොසොන් දන්සල් වීඩියෝ එකක් ගෙනාවා මං හා පුරා කියලා පළවෙනියටම සවුදන්සලක් හම්බුණා අපරාධ කියන්න බෑ පළවෙනි දන්සල හොඳ නිසාද මන්දා බඩ පැලෙන්න කෑවාද නම් ඉතින් අද බයිසිකලේ නෑ මගේ ගමන්සක් ගියා නිසා පයින් තමයි යන්නේ ඔයාලට ලස්සන වීඩියෝ එකක් ගෙනාවා එහෙනම් අපි බලමු මොනවද කෑවේ කියලා සවුදන්සලෙන් පස්සේ ඉතින් අපිට ඊළඟට හම්බුනේ අයිස්ක්‍රීම් ඇත්තටම කිව්වොත් බොරු කියන්න ඕනේ නෑ දකින්න හැමදේම කෑවා ඒ වගේම කෑවා වගේම දන්සල් දීපු හැමෝටම ගොඩක් පිං ගිය පාර ඉසක් එකට දන්සල දුන්නා ඉතින් මේ පාර අපිට දෙන්න බැරි වුණා ඊළඟ පාර කොහොම හරි දෙනවා මොකක් හරිම දන්සලක් අනිවාර්යෙන් ඉතින් මේ පාර දන්සල් දීපු හැමෝටම ගොඩක් පිං කියලා මතක් කරනවා පොලිමේ ඉඳලා බනිස් යෝගට් බනිස් ආය කෑවා හොට් ඩොග් කෑවා ඊට පස්සේ බඩ පිරিলা තිබ්බා ඒ වුණාට ගිහිල්ලා බත් දන්සලකටත් යන්න උනා ඉන්දියාප්ප කියලා හිතුවේ ළඟට ගියාට පස්සේ දැක්කේ බත් කියලා ගත්ත නිසා කෑවා රසයි බත් එක ඇත්තටම කිව්වොත් වැඩි දුර ඇවිද්දේ නෑ අපි ගෙවල් ලවට වගේ තමයි ඇවිද්දේ ඉතින් ලස්සනට තිබ්බා වෙසක් එකට වැඩි මං හිතන්නේ පොසොන් එකේ දන්සල් තිබ්බා ගොඩක් දුර ඇවිදින්න බැරි වුණා මමත් පොඩ්ඩක් අසනීප වුණා ඒ නිසා අපි ටක් ගාලා එන මග තිබ්බ දන්සල් ටිකට ගිහිල්ලා ගෙදර ආවා ඔය යන ගමන් අපි හොඳට වැවිදලා මගේ යාළුවන්ගෙන් අහමු අපිට කොහොමද දැනෙන්නේ මොනවද කියති මොනවද කියන්නේ කියලා අර මහන්සි කප්පල කරනවා මොනවද කියන්නේ මොනවද කියන්නේ සෙරප්පු ගලවගෙන ඉන්නේ ඉතින් ළමයි මේ පාර දන්සල් දීපු හැමෝටම ගොඩක් පිං එහෙනම් ඉතින් ඇසලකටත් හම්බුමු ලස්සන vlog එකකින් වීඩියෝ එක එන්ජොයි කරා කියලා මං හිතනවා ඉතින් හැමෝටම බයි අනිවාර්යෙන් subscribe කරලා යන්න මාව like එකක් දාලා comment එකක් දාගෙන යන්න ඊළඟ පාර වුණ වීඩියෝ එකක් කියන්න මම අනිවාර්යෙන් ඔයාලා කැමති වීඩියෝ එකක් ඊළඟ පාර ගේනවා ඒක මැචින් එකෙන් මම තේරුණා thank you පාර වලින් हाँ